එහා ගෙදරට හැමදාම ඔලුව දානවද ඔබ? තාප්පෙන් මං කියන්නේ තාප්පෙන් එළියට හැමදාම ඔලුව දානවද? නෑ. ඔලුව දාන්නේ කවදටද? එහා ගෙදරට අලුත් කට්ටිය ආහම. ඊට කලින් ඔලුව දාන්නේ දැන් මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ. දැන් ආරංචි එනවා මෙහා ගෙදරින් කියනවා අන්න අරයට අලුත් කට්ටියක් ඇවිල්ලා. ඉතින් අලුත් කට්ටියක් ආවා කියපුව ගමන් පෙන්වතනේ ඇත්ත කියන්නේ ඒ කවුද ආවේ කියලා දැනගන්න ඕනේ නැද්ද ඔබට? ඒක තමයි පීඩාව. මොකද ඔබ දන්නවා අලුත් කට්ටියක් ඇවිල්ලා තියෙනවා. ඔබට හොඳටම විශ්වාසයි පරණ අය අලුත් අය දෙගොල්ලක් කියලා. විශ්වාසයිද නැද්ද? එන්නේ දැන් පේනවද නිච්ච සුඛත්ත වැඩ කරන හැටි පේනද? يعني ඔබ තරේම විශ්වාස කරනවා පරණ එක්කෙනෙක් එයායි කොහෙවත් නැහැ. එයා විශේෂයි. එයා වයින් කළා. අලුත් එක්කෙනෙක් ෆික්ස් දෙයක් මොකක් හරි ෆික්ස් එකක් එයාත් විශේෂයි. එයාවත් අයින් කළා තියෙන්නේ. ඒක නිසා දැන් වෙලා තියෙන්නේ මෙහා ගෙදරින් කියද්දි අර ගෙදරට අලුතෙන් කට්ටියක් ඇවිදලා කියලා ඊළඟ ඔබ මොකද කරන්නේ? ඔබ තරයෙන් විශ්වාස කරනවා මේ වෙනස් එකක්. මේ හිත ලොකුවට පෙරෙන්න පටන් ගන්නවා. කියුරියොසිටි කියන්නේ ඕකට ඉතින්. කුතුහලය කියලා කියන්නේ ඕකට. රහතන් වහන්සේට කුතුහලයක් නැහැ වෙන්නේ. ඔබටත් ඇත්තටම කුතුහලයක් නැහැ ලොකුවට පෙන්වතන එහා ගෙදර ඒගොල්ලොම නම් ඉන්නේ. අපි හිතුවා පළවෙනි පාර බැලුවා කියලා. පළවෙනි පාර දැක්කා ආච්චි අම්මා කෙනෙකුයි සීයා කෙනෙකුයි ඔහම ඇවිදලා ඉන්නවා. දැන් හරිනේ. දැන් දැක්කා. දැන් මෙහා ගෙදරින් ආයි කිව්වොත් එහෙම එහා ගෙදරට ඇවිල්ලා. දැන් ආයි හොම්බ දදා බලනවද පෙන්වතන කවුද ඇවිල්ලා ඉන්නේ? දැන් ඔබ දන්නවා. ඔබ දන්නවා ආච්චි අම්මයි සීයයි ඉන්නේ. ආච්චි අම්මයි සීයයි ඉන්නේ. ආච්චි අම්මයි සීයයි ඉන්නේ අවුරුද්දක් හිටියා. ආයි හොම්බ දැම්මේ නැහැ තාප්පෙන් එළියට. ඊට පස්සේ මොකද උනේ? ආයි අරහෙන් කියනවා අන්න අර ගෙදරට අලුතෙන් කට්ටියක් ඇවිදින. ඒ කියපු ගමන් ඔබ දන්නවා අර ආච්චි අම්මයි සීයයි නන් ඉන්න විදිහක් නැහැ දැන් මේක. මොකද ඒ ආච්චි අම්මයි සීයයි කියන්නේ එකක්. මේ තව එකක්. එහෙනම් මේ වෙන එකක්. මේ අලුත් එකක්. මේ තව විශේෂ එකක්. අන්න එතකොට පෙන්වතනේ ඔබට ඒක බලන්න හිතෙනවා. ඉතින් මේක මේ වැල නොකැඩි යනවා පෙන්වතනේ. ඔබගේ ජීවිතේම ඕක තමයි කරන්නේ. රස්සාව කරන ගමන් මොකද කරන්නේ? ඕක තමයි. වෙන වැඩක් නැහැ. ඒ යාළුවෙක් ටැග් එක ගෙනාවට පස්සේ මොකද කරන්නේ? දැන් ඔබගේ දූල පුතාලා මේවා කරද්දි පෙන්නදනේ. ඔය ඒවා ඒ දරුවන්ට කියන්න මේ දහම පෙන්නන. දහමෙන් පෙන්නලා දෙන්න. දැන් නෑදෑයෝ ඉස්සරහම ගෙනාවු ටැග් කඩන්න දෙනවද ඔබ? දැන් අලුත් සංස්කෘතියකුත් තියෙනවා. එහෙනම් මේගොල්ලෝම කියනවා කඩන්නකෝ. ඉතින් කඩන්නකෝ මොකද්ද කියලා බලන්නකෝ. එහෙම කියලා කියන විදිහක් තියෙනවා. නමුත් අපේ සංස්කෘතිය එකක් තියෙනවා. කවදාකවත් ඒගොල්ලෝ ගෙනාපු දෙයක් කවදාකවත් ඒගොල්ලෝ ඉස්සරහ කඩන්නේ නැහැ. අපිට මතකයි අපි කඩලා පොඩි කාලේ කේක් පෙට්ටියක් ගෙනල්ලා ඒක කඩලා තුන් දෙනාත් එක්ක එකතු වෙලා ඒක කැඩුවා කරනකොටම අම්මා ආවා ඇවිල්ලා ගත්ත එකේ කියලා ගැහුවා කණුවක මෙහෙම ගහලා විසිකලා කැලේට. ඊට පස්සේ අපි තුන් දෙනාත් එක්ක කැලේට ගිහිල්ලා ඉඳගෙන ඉතින් අපිට පාඩම් කියලා දුන්නා මේක. එතකොට දැන් අපිට දැන් ඌමනා දැන් ඕනේ තරම් එනවා. තාත්තා විදුහල්පතිකනේ විවිධ අවස්ථාවලදී මිනිස්සු එනවා. ළමයි එනවා, බුලත් වෙන්න එනවා, අරවම එනවා, කේක් අරවද මේකද අරන් එනවා. ඒ ඔක්කොමත් කනවා. දැන් මේ එකක් ආවනේ. දැන් ඒක ඔතලනේ එන්නේ පෙන්නද? දැන් ඒ ඔතල එන්නේ මොකද්ද කියලා හොයාගන්නවා. දැන් ඔතල ඇරියාම කේක්. දැන් කේක්. ඊට පස්සේ දැන් කේක්නේ. එහෙනම් දැන් ඒක මොන වගේද? දැන් අපි මේ හිතන් හිටියේ පෙන්වතුනේ මේ අපිට පෙරේතකම කියලා. අපිට පෙරේතකම හින්දායි අපි මේක කරන්නේ කියලා පෙන්වතුනේ. ඇත්තටම පෙරේතකම නෙමෙයි මේ තියෙන්නේ. මේ පීඩාව පෙන්වතුනේ. මොකද්ද තියෙන්නේ කියලා එන පීඩාව වෙනද? ඒ මොකද්ද තියෙන්නේ කියලා එන පීඩාව කොහොම හරි මේක මේ අපි මේ මධ්‍යම පාන්තික මිනිස්සුනේ මේක. අපි හිතමුකෝ මේ විලියම් කුමාරයා. එතුමා පොඩි කාලේ හරි නැතුව දැග්ගක් හම්බුණා.
ඉතින් කවුරුත් එකයි වෙන්නේ. ඒකට මේ කොච්චර සල්ලි තියනවද නැද්ද කියන එක අදාළ නැහැ. මොකද මේ පීඩාව හැමෝගෙම හිත වලට එනවා. හැමෝගෙම හිත කියලා නෙමෙයිනේ හිත වලට එනවා ඉතින්. අපි නේ හැමෝගෙම හිත කියන්නේ. හිත කියන්නේ හිතනේ. හිතට ඕක එනවා. මේ පීඩාව හිතට ආවට පස්සේ පින්විතනේ මේක බලන්නම ඕනේ. මොකද නිච්ච සුඛ අත්ත දෙයක් තමයි මේකේ තියෙන්නේ. ඒක නම් ඩෙෆිනිට්ලිම දන්නවා. ඔන්න ඕකයි ප්‍රශ්නේ පින්විතනේ. බලන්න මේ ලෝකේ නැති දෙයක් තියනවා කියලා 100,000ක් විශ්වාසයිද? ඔබට කවදාකවත් හිතලා තියෙනවද? ඔය කරුණාච්චි අම්මා ආවේ. එදා එකම තමයි යෝගේ තියෙන්නේ. එහෙම හිතලා තියෙනවද කවදාද? එහෙම හිතෙන්නේ නැහැ කවදාද. කරුණාච්චි අම්මා හැමදාම කැවුම් තමයි ගේන්නේ. කැවුම් ඇති. හැබැයි මේ පාර කැවුම් කොහොමද? දන්නේ නැහැ. කැවුම් තමයි. නමුත් මේ පාර කැවුම් විශේෂයි. බලන්න මේ ඔබගේ ජීවිතේට දාලා බලන්න පිටුතුනේ. මේක තමයි මේ තියෙන්නේ. ඒක ඔක ඇත්තටම ඔක පෙරේතකම නෙමෙයි. ඕක තමයි ඔබගේ ජීවිතේ. ලැජ්ජ නැද්ද? නමුත් ඕක තමයි ඔබගේ ජීවිතේ. ඔන්න ඔතනද තමයි ලැජ්ජ නැද්ද කියලා අහන්න ඕනේ. ලැජ්ජ නැති කියන ඔබට ලැජ්ජ නැද්ද කියලා නෙමෙයි. ලැජ්ජ නැද්ද දැන් මෙහෙම ජීවිතයක් ගත කරන්නේ? නමුත් කරන්න දෙයක් නැහැ. මේ කෝටි ගණන් සල්ලි තිබ්බත් වැඩක් නැහැ මේකට. මේකේ මොකද්ද තියෙන්නේ? කෝටි ගණන් සල්ලි තියෙන මිනිස්සෙක් ගාවට ගිහිල්ලා පොඩි මකන කෑල්ලක් අරන් ඉමලා හරි සුවඳයිනේ කියලා තියන්න. කෝටියක් සල්ලි තිබ්බත් වැඩක් නැහැ. මිනිහත් තරම් ඒකෙන් ඔබට ඔප්පු කරගන්න පුළුවන් පිටුනේ ඔය කෝටියක් සල්ලි දෙනවා කියලා තිබ්බට ඔය හිතට සත පහක්වත් නැහැ පිටුට රැවටෙන්න එපා ඔය. හිතට මොකුත් නැහැ පිටුනේ හිතට ඒ එදා වේල මේ මෙතනට මේ පෙලීම හටගත්තට පස්සේ පිටුනේ මේ පෙලීමෙන් නිදහස් වෙන්නයි හිතට ඕනේ. වෙන මොකුත් ඕනේ නැහැ හිතට. ඔබ මේ අම්මා ගැන කතා කරනවා තාත්තා ගැන කතා කරනවා මේ හිතට ඕනේ. එදා වේලා අරගන්න. ඒවත් මේ පීඩාව ආවට පස්සේ යන්නේ ඒකෙන් නිදහස් වෙන්න. ඔක පුදුම අසරණ වෙලා ඉන්නේ. නමුත් ඔබ කරන්නේ මොකොත් නෙමෙයි ඔබගේම නිවන ඔබ වහ ගන්නවා. එතන මට අර කැත මේක ඇත මට දරුවෝ ඇත ඔක්කොම ඇත මෙහෙම ඇත අපි ජොලියේ ඉන්නේ කියලා. මකන කෑල්ලත් ඉඹිනවා. මකන කෑල්ල තව පැත්තකට දාන්න පින්වදනි. වාතෙත් ඉඹිනව නේ. වාතෙත් ඉඹලන්නේ නැහැ වහගන්න. පුළුවන් නම් නැහැ වහගෙන දුවන්න. ගඳයි කියවක මන් දුවන්න එළියට පුළුවන් නම්. කවුරු හරි ඔබ අතර ඉන්නකොට ගඳක් එනවා කියලා කියපුවම පුළුවන් නම් දුවන්න. ගඳක් එනවා කියපු ගමන් පින්වදනි ඔබගේ ඔළුවට එනවා ගඳක් තමයි. හැබැයි මේක නිච්චයි සුඛයි අත්තයි. එන නිච්චයි සුඛයි අත්තයි නම් ගඳක් තමයි. ඔබ හොඳටම අප්පිරියයි ඔබට ගඳ. කටත් ඇඹුල් වෙනවා. මේ ගඳ මොකද්ද කියලා බලන්නත් කලින්ම කටත් ඇඹුල් වෙනවා. ඔක්කොමත් වෙනවා. එතන නමුත් බලලම තමයි දුවන්නේ. ආයි කතා දෙකක් නැහැ. බලලම තමයි දුවන්නේ. ඒක අපි තුන් කවුරු හරි කෙනෙක් දැන් හිතලම නෑ ගුරු ආම්ද්‍රෝම එකට මම බලන්නේ නැහැ කියලා බලන්නේ නැතුව දිව්වයි කියලා. ඊට පස්සේ හිමීට කායින් හරි යන මොන වගේද කියලා අහනවා. ඕක තමයි ජීවිතේ. ඔබ අර පොස්ට් ජීවිතයක් ගත කරන්නේ ඔන්න ඔය ටික හංගගෙන. ඕක ඔබ හොර රහසේ කරනවා. අර ගමේ එක. ඒ ගමේ ඔය ඉන්න බයියා ඉන්නේ. ඌට ගානක් නැහැ. ඌ වාසයක් කරනවා නම් රෝස් ගාලා ඇල්ලලා යන ඌට ගාන. ඌ ගඳයි නම් එතන ගඳයි දැන් කොහේ හරි වැසිකිළියක් හොයා ගන්නවා කියලා ඒක කරනවා. ඔය හිතමයි ඉතින් එතනේ ඔය අර පොස් මිනිස්සයා කියන කෙනා ගාවක් තියෙන්නේ. එයා ওই ටික රහසේ කරනවා. පොස් කියන්නේ රහතන් වහන්සේට නෙමෙයි නේද? පොස් කියන්නේ යම්කිසි සමාජ රාමුවක් ඇතුලේ ඉන්න පිරිස. ඒතර ඒගොල්ලෝ ඒක කරන වෙනම විදිහක් තියෙනවා. කරනවා. ඒ කතා දෙකක් නැහැ මේක. ආයි ඒක මම කියන්නේ. ගමේ අබරන් ආත අර පැකට් එක කඩලා මෙහෙම බොනවා.
අර කොහේ හරි ඔය ටවුන් එකේ ඉන්න කවුරු හරි මහත්තයා අර වීදුරුව මෙන්න එහෙම අල්ලගෙන බොනවා. ඔය තියෙන සමාජ පන්සි දෙක. නැවත ඔය හිත් දෙකම එකයි. අර කසිප්පු බොන්නේ, මෙයා වයින් බොන්නේ. නමුත් මේ දෙකටම ඕක දැනගැනීමට තියෙන කැමැත්ත කියන එක දෙකම එකයි මේක. ඒක සමාජ රාම වලින් වහන්න බෑ. ඒක හිතේ තියෙන මූලික විදිහ. ඒක තිරසන් සතාටත් පොදුයි. හැම කෙනාටම පොදු කාරණාවක්. එහෙනම් දැන් ඔබට පේනවා පින්විතනේ මේ එකක්ම මේ පෙරේතකම් ඔය මොකුත් නෙමෙයි පින්විතනේ. ඔය තියෙන්නේ දැන අඳුන ගැනීමට තියෙන කැමැත්ත. එහෙනම් ඔබ දැනගන්න පින්විතනේ මේ දැන අඳුන ගැනීමට තියෙන කැමැත්ත කියන එක හටගන්නේ පින්විතනේ මේ නිච්ච සුඛ අත්ත කියන හැඟීම තියෙන එක. නිච්ච සුඛ අත්ත කියන හැඟීම තියෙන එකන් තමයි පින්විතනේ ඒක හටගන්නේ. නිච්ච සුඛ අත්තයි නම් තමයි දැන් ඔබට දැනගන්න අඳුන ගන්න ඕනේ. හැමදේම එකම න ะ. කිසි විශේෂත්වයක් නැත්තම් දැන් අඳුන ගන්න ඕනේද අය? දැන් අඳුන ගන්න ඕනේ නැහැ. එහෙනම් අන්න ඒක හොඳට තේරුම් ගන්න. මේ නිච්ච සුඛ අත්තාවය නිසා මේ විශේෂයි කියලා හිතිලා තියෙන නිසා මේ පිළීම එනවා. එකඟයිද දැන් මේකට? ඔන්න ආයෙ එනවා මම අර පොයින්ට් එකට. විශේෂයි කියලා හිතිලා තියෙන නිසා පිළීම හැදෙනවා. එහෙනම් මේ පිළීමට හේතුව විශේෂයි කියලා හැඟෙන එක නේද? එකඟයි නේද ඒ කාරණාවත් එක්ක? හරි. දැන් යන් ඔබගේ පුතා ගාවට. ඔබගේ පුතාව දැක්කහම හැමෝම එකයි වගේ හැඟෙනවද නැත්නම් විශේෂත්වයක් හැඟෙනවද? විශේෂත්වයක් හැඟෙනවා කියලා කියන්නේ පිළීම හට ගන්නවද නැද්ද? ඔන්න ඔය පිළීම හටගත්තට පස්සේ දැන් මොකද්ද කරන්න ඕනේ? හිතන ඔබ අම්මා නෙමෙයිනේ. ඔබ තාත්තා නෙමෙයිනේ. ඔබ හිතක්. ඔබ හිතක් නම් දැන් හිත පෙළිලා තියෙන්නේ. මේ පෙළිච්ච හිත දැන් මොකද්ද කරන්න ඕනේ? මේ පෙළීමෙන් නිදහස් වෙන්න ඕනේ. මේ පෙළීමෙන් නිදහස් වෙන්න නම් අර විශේෂයි කියලා දැනිච්ච වස්තුව 6 ආකාරයකට ඇසුරු කරන්න. හොඳ වෙලාවට 6යි තියෙන්නේ. 20ක් එහෙම තිබුණා නම් මොකද වෙන්නේ? අර එක අරමුණ පින්විතනේ 20 ගන්නවා පින්විත. ඒකට හේතුව තමයි පින්විතනේ දැන් මේ මනෙන් ගත්තට මෙයාගේ මනදොල පිරෙන්නේ. මොකද මෙයාට ඕනේ නිච්ච සුඛත්, නමුත් එළිය නිච්ච සුඛත් ඒවා නැහැ. මේකෙන් ගත්තට මදි. ඊට පස්සේ ඇහැටත් යනවා, කනටත් යනවා. ඇහැටත් යනවා, කනටත් යනවා, නාසයටත් යනවා, දිවටත් යනවා, කයටත් යනවා. සමහර තැන්වල වැඩි වැඩියෙන් යනවා. සමහර තැන්වල දැන් අපි හිතමු දැන් ඇහැනම් වැඩි වැඩියෙන් යනවා. හොඳට බලන්න. ඔබට මොකක් හරි එකක් දැනගන්න මෙන්න මේ ක්‍රම 6ම ඔබ පාවිච්චි කරනවා. මේ නිකන් පෑනක් මේ පෑන මේ නියම පෑනක් කියලා දෙනවා. දැන් පෑනක් කිව්වම ඔන්න දැන් බලනවා. පෑන ඉස්සලා බලනවා. ඊට පස්සේ ඔහොමත් බලනවා පින්විත. ඊට පස්සේ බැලුවද නැද්ද? මකන කෑල්ලේ ඉඳලා ඔය හැම එකක්ම චෙක් කළා. මකන කෑල්ල දිහා බැලුවා. ඒක හෙල්ලුවට මොකුත් නැහැ. ඉම්බා මොන දිවත් පොඩ්ඩක් ගාලා බලන්න නැති මොන වගේ රහක්ද මේකේ තියෙන්නේ කියලා. ඇල්ලුවා. ආයේ ඒක වෙනසක් නැහැ පිටින්. අනිවාර්යයෙන්ම කරනවා. මේ ඔබ නෙමෙයි. මේ පෙළෙන හිත. මේ පෙළෙන හිත මේ ඔක්කොම මේ හයම පාවිච්චි කරගෙන පිටින් මේක අත්විඳින්න හදනවා. එහෙනම් දැන් මට ඔබ කියන්න. ඔබට ඔබගේ දරුවා පිළිබඳ හැඟීමක් ජනිත වෙච්ච ගම. ඒක නිච්ච සුඛත් හැඟීම නෙන්නේ. දැන් මොකද්ද ඕනේ? අත්දකින්න. එහෙනම් ඒ අත්දකින්න ලොකු පෙළීමක් එනව නේද මේකට? එහෙනම් ඒ පෙළීමෙන් නිදහස් වෙන්න පාවිච්චි කරන එක්තරා භාණ්ඩයක් නේද වෙනකෙන දරුවා කියලා කියන්නේ. සම්මුතියට යම් වරින් වර සම්මුතියට යම් පින්වතුන් නැත්නම් බැනුම් අහන වෙනවා. සම්මුතියට කියලා අපි කියමු මවුසෙනෙහස.
දැන් පරමාර්ථයට එන්න. ඔබ යූස් කරනව නේද පින්වතුනි දරුවා? මගෙන් එහෙම යූස් කරනවා කියන්නේ කොහොමද? මම මගේ දරුවට ආදරේනේ. ඒක නිසානේ මට බලන්න ඕනේ. නෑ. මන්ට දරුවව බලන්න ඕනේ. ඒක නිසා මං ආදරේ කියන වචනේ පාවිච්චි කරනවා. මට මේකට උත්තරයක් දෙන්න. තාත්තා දුව දිහා බලන් ඉන්න. මොනවද තාත්තට පේන්නේ? තාත්තා දුව දිහා බලන් ඉන්නවා. තාත්තා කියන්නේ හිතක් නේ. ඒ හිතට මොනවද පේන්නේ? වර්ණ. වර්ණ ටිකක් හිතේ හැදෙනවා. හොඳ සල්ලාලයක් දුව දිහා බලන් ඉන්න. එයාට මොකද්ද පේන්නේ? නේ? හා. ඔය දෙන්නෙන් කවුද දුවට ආදරේ? නෑ සම්මුතියෙන් ගමු දැන්. දැන් සම්මුතියෙන් අහා. කවුද දුවට ආදරේ? තාත්තා. දැන් තාත්තා දුවට ආදරේ කියලා සල්ලාලයට වඩා මොකද්ද තාත්තට හම්බුනේ හෝ හම්බුන්නේ නැත්තේ? මම කියන අර කාමයේ පැත්ත අයින් කරන්න. කාමයේ දෙවනුවට හිතේ හටගන්න එකක් නේ. සල්ලාලයාගේ හිතේ. රූපය කියන එකනේ දෙන්නගෙම හටගන්නේ. ඔක රූපෙන් බලන් හිටියක් දුව දිහා මොකද වෙන්නේ? අර රූපේනේ හටගන්නේ. හා. එතකොට එහෙනම් තාත්තත් බලන් හිටියා සල්ලාලෙත් බලන් හිටියා එකම දුව දිහා. දෙන්නගෙම හිතේ වර්ණ සතහන් හැදුනා. දැන් ආදරය කියලා වැඩිපුර මොනවද හැදුනේ? හැදුනද මොකුත්? තාත්තලා කියන්නේ හැදුනද ආදරය කියලා වෙනම එක මොකුත් හැදුනද? නෑ. සල්ලාලයාගේ හිතේ මොකුත් හැදුන්නේ නෑ වර්ණ ටික විතරයි හැදුනේ මේකට. දැන් සම්මුතියට අරන් ඉමු ඔය දෙන්නා. අරන් ආවම තාත්තා බැලුවේ ආදරයට. මොකද ඒ තාත්තානේ. සල්ලාලයා බැලුවේ සල්ලාලකමට. මොකද ඌ සල්ලාලයනේ. එහෙනම් ඔය තාත්තා සහ සල්ලාලයා අතර වෙනස උනේ පෙන්වසනේ. රූපේ හැදුනට පස්සේ ඒ රූපය ගැන හිතපු විදිහ නේද? රූපය ගැන හිතුණා තාත්තා බලනකොට රූපය ගැන හිතුණා තාත්තට මගේ දුව කියලා එක. සල්ලාලයට සල්ලාල හැඟීමක් ඇති වෙනවා. ඒක උනේ අර රූපේ හැදුනට පස්සේ නේද? නමුත් දෙන්නටම රූපේ බලන්න ඕනේ උනා නේද? තාත්තවක බලද්දි සමාජයෙන් තාත්තට දාපු එක තමයි ආදරේ. අරක බලද්දි සල්ලාලයා බලද්දි ඒකට දාපු එක තමයි සල්ලාලකම. ඔන්න ඔතනයි තේංගසනේ කතන්දරේ තියෙන්නේ.